කොනිචිවා ළමයි. ඉතින් කොහොමද? යමුදද මාත් එක්ක ඔතමන් එකට ලස්සන පාක් එකක් බලන්න. මමයි මගේ යාළුවෙකුයි තමයි අද මේ පාක් එකට යන්නේ. ඔය තියෙන්නේ අපේ ස්ටේෂන් එකට යන පාර. ඔය සීතල කාලේ පටන් ගත්ත විතරයි. ඔන්න ආවා අපි තැනට. කොෂිකවා කොරාකෝයෙන්. ලස්සනයි. ටිකක් ලොකු තැනක්. මං හිතන්නේ ජපානයේ තියෙන පරණම එක. අපි ටිකට් ගත්තා. ටිකට් එකක් 300යි. ඔය තියෙන්නේ. හැබැයි ළමයි මම ආවේ ඕතමන් එකේ අන්තිම කාලෙදි. ඉතින් ගස්වල ගොඩාක්ම කොළ තිබුණෙත් නැහැ. ඔය මුල් තැන. ඔය ඇවිල්ලා යන තැන. හැබැයි ලස්සනයි. චුටක් සීතල දවසක්. ඔන්න රතු පාට කොළයක්. මම ජපාන් ඇවිල්ලා මට හම්බුණු පළවෙනිම ඕතමන් එක තමයි මේක. ඉතින් ඔය තියෙන්නේ මං ඉතින් ඉස්සලාම ඉඳගෙන ලස්සන ගහ අල්ලගෙන ලස්සන වීඩියෝ ටිකක් කරගත්තා. ඇත්තටම ඉතින් සෝබාදහමත් එක්ක අපිට හැරෙන්නවත් බෑ නේද ළමයි. සෝබාදහම කියන්නේ කොච්චර ලස්සන දේවල් අපිට දීපු තැනක්ද. ඔය කොළ පාට වෙච්ච කොළ තමයි දැන් මේ ලස්සන තැඹිලි පාට වෙලා වින්ටර් එකට ලෑස්ති වෙන්නේ. ඔන්න ඉන්නවා මගේ යාළුවා. මං එයාට ආදරෙට කියන්නේ සුංගි කියලා. ඔය බිම ඉඳගෙන මම ගත්තු වීඩියෝ එකක්. ලස්සනයි නේද? ඇත්තට මේ වීඩියෝස් බලද්දි මට හිතෙනවා මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඔයාලත් මේ ලස්සන දකින්න ජපානයට එන්න ඕනා. මං ඉතින් පයින් යන ගමන්. මේක ලොකු පාක් එකක් ළමයි. ඔය තියෙන්නේ පාක් එක වටපිටාව මාරම ලස්සනයි. මාරම නිදහස්. ගොඩක් සෙනඟ එදා මම ගිය දවස නම් හිටියේ නැහැ. අපි ගියේ සිකුරාදා දවසක. ඔය තියෙන පාක් එකේ එන්ට්‍රන්ස් එකේ පොඩි දොරක් ඇවිල්ලා. මං හිතන්නේ ඔය දුඹුරු පාට ගස් රතු පාට ගස් හැම එකක්ම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ ගොඩක් ගස් උසයි. ටෝකියෝ වල මන් දන්න තරමින් කියෝතෝ පැත්තේ වගේ ලස්සනම ගස් නැති තරම්. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි අතාරිනවද ඕතමන් එක? අපි දෙන්න ඉතින් ලස්සන වීඩියෝ කෑලි ටිකක් ගත්තා. මට උනුනේ තැඹිලි පාට ගස් පේන්නම වීඩියෝ ගන්න. ඔය තියෙන්නේ ඔතන ලස්සන වැවක් වගේ. උතනින් තව චුට්ටක් ඉස්සරහට යමු. මට තනිකරම නිකන් හිතුනේ මේ පරිසරය ඇවිල්ලා පරණ කැලෑවකට අපි ගියා වගේ ෆීලිං එකක් තමයි ඇත්තටම මේ පාක් එක ඇතුළට යද්දි මට ආවේ. ඊට ඔන්න කොහොමද ළමයි ලස්සන. ඇත්තටම මම පාක් එකේ දැකපු මගේ හිත ගිය ලස්සනම තැන තමයි මෙතන. මාරම ලස්සනයි. මේ වීඩියෝ එකට ඔහොමනම් ඔයාලා හිතන්නකෝ ඇත්තටම කොච්චර ලස්සනක්ද කියලා. මං ඉතින් ඔය ලස්සනට සෝලෝ වීඩියෝ ටිකක් ගත්තා. පේනවනේ ඈතට පේන ලස්සන. ඇත්තටම මාරම ලස්සනයි. ඔන්න තියෙනවා ඕතමන් එකේ විශේෂම දේ. මේ ගස්, මේ පාට, මේ හැම දෙම සෝබාදහම මවල තියෙන විදිය බලන්නකෝ. නැද්ද ළමයි? ඉතින් අපි ඔහොම ඉස්සරහටම ඇවිදගෙන ගියා. දැන් මේ වොයිස් එක මං කරන්නේ ජනවාරි මාසේ. මම ඇත්තටම ගියේ නොවැම්බර් මාසේ. මට දැන් මේ වෙද්දි වෙච්ච සිදුවීම් මතකත් නැහැ ළමයි. මේ දවස්වල ටිකක් ජපානයේ බිසිනේ. දෙසැම්බර් මාසේ කියද්දි හැමෝම කයිෂවල බිසි. ඉතින් මමත් ටිකක් බිසි වෙච්ච නිසා මට ඇත්තටම කොච්චර වීඩියෝ කරගත්තත් කොච්චර තැන්වල ඇවිද්දත් ඒවට vlog වලට වොයිස් කරගන්න වෙලාවක් නැති වුණා. ඇත්තටම බලන්නකෝ ලස්සන. මගේ ලස්සන නම් නෙමෙයි පරිසරයේ ලස්සන බලන්න. මොකද මං කොහොමත් ලස්සන නැති ළමෙක්නේ. මම මොනවා තිබ්බත් මම හිතාගෙන ඉන්නේ ළමයි පුළුවන් තරම් මම ඇවිදිනවා කියලා. මොකද අපි මතක තමයි කවදා හරි ජීවිතේ අපිව ලස්සනට ජීවත් කරවන්නේ. ඔන්න ඔය ගහගාවට ගිහලා මම ලස්සන ෆොටෝ ටිකක් ගත්තා. මම ෆොටෝ නම් මේ vlog එකට දැම්මේ නැහැ. මොකද හේතුව මේ vlog එක චුටක් දිගයි. ඉතින් ඒ දිග වෙන්න තරම්ම වීඩියෝස් මං අරගෙන තිබුණේ. මං ඉතින් ජපානයේ ඉන්න අය නම් මේ වෙද්දි ගොඩක් අවුරුදු ගණන් වල ඉන්න අය මේ හැම තැනකම ඇවිදලා ඇති. හැබැයි ජපාන් එන්න බලන් ඉන්න අය සමහර විට මේ පාක් එකට ගිහින් නැති අයට
බලන්න තමයි මම ආසාවෙන් මේ වීඩියෝ එක දැම්මේ. මං හිතන්නේ ওই වෙලාව දැන් 12 මාට් එකට විතර ඇති. ඔයාලා දන්නවද ළමයි? ඔය ඕතමන් එකේ පාක් එකක් බලන්න අපි ගිහපු 3 වෙනි පාර. හැමදාම අපි 12 මාට් එක ගෙදරින් ගිහිල්ලා 3 වෙද්දි කලුවර වැටෙන නිසා ගෙදර ආපු මිනිස්සු. අපි ওই දවසේ ප්ලෑන් කරලම උදේ 8 මාට් විතර වගේ ගෙදරින් ගියා. ඔය ඔතනින් තියෙන ගල් පඩිපෙලක් වගේ. ඒ පඩිපෙලෙන් ඇතුළට ගියාට පස්සේ ආපහු වෙනම පොඩි ෆොරස්ට් එකක් වගේ තියෙනවා. එතනත් ගොඩක් ලස්සනයි. මං හිතන්නේ ෆොරිනර්ස්ලා ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියේ බලන්න. හැබැයි වැදගත්ම දේ තමයි ළමයි මේ තියෙන ගොඩාක් ගස් කොළන් අපිට අල්ලන්න බෑ. ඒගොල්ලෝ පරිසරයේ තියෙන ගස් කොළන් අල්ලනවට අපේ ලංකාවේදී වගේ මං හිතන්නේ කැමති නැහැ. දැන් අපේ ලංකාවේදී නම් අපි චුට්ටක් ගහක් එහෙම අල්ලනවනේ ළමයි. මට නම් ඇල්ලුණත් එක්ක. ඒ වුණාට ගොඩක් බෝඩ්ස් ගහලා තියෙනවා අල්ලන්න එපා කියලා. ඔය මේ වෙලාවේ නම් මාරම සීතලයි ළමයි. මොකද දැන් ටික අවුව බහගෙන යනවා සීතල එනවා. ඔය තියෙන්නේ ඔතන මම පයින් ගිය තැනක්. ඔතන නම් ලස්සනට වතුර තියෙන පාලමක් වගේ තිබුණා. මට හිතෙන්නේ මේ මං හිතන්නේ නෙමෙයි. ඇත්තටම මේ පාක් එක ජපානයේ තියෙන පරණම පාක් එක. ඉතින් ගොඩක් දේවල් පරණ විදිහට තමයි තියෙන්නේ. ඔතනින් දකුණු අත පැත්තේ පඩිපෙලක් තිබ්බා. නිකන් ගල් වලින් වගේ හදපු. මම ඒකට නම් නැග්ගේ නැහැ ළමයි. මට මොකද මහන්සි. එච්චර මම ඇවිද්දා. ඉතින් අපි ඒකට නැග්ගේ නැහැ. එතනින් ලස්සන ওই වීඩියෝ කැල් ටික අරගෙන ආයෙම ගියා ඒකෙන් අනිත් පැත්තට. මාර ඒ කියන්නේ ගොඩක් ලොකු පාක් එකක් ළමයි. පැය 4ක් 5ක් වුණත් ඇවිදින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් පැය 3මාරක් 4ක් අපිත් අනිවාර්යයෙන් මේ පාක් එකේ ඇවිද්දා. මට ඉතින් vlog එකක් කරගන්න ලොකු උමනාවක් තිබුණා ඔතමන් එකට. ඉතින් ඒ නිසා මැදින් ගිහලා මමත් වීඩියෝ ටිකක් ගන්න හින්දා ඇවිද්දා. ඔය තියෙන තව කෑල්ලක්. බලාගෙන ඉන්නකො ලස්සන. ඇත්තට මේ වීඩියෝ එකෙන් මට වොයිස් කරද්දි හදද්දිත් මට හිතෙනවා මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මේ පරිසරයේ ලස්සන විඳින්න මමත් ජපානයට ආවනේ. ඇත්තටම අපි හැමෝටම හීනයක් තියෙනවනේ ළමයි. මටත් හීනයක් තිබුණා දවසක මගේ ජීවිතේ චුට්ට ගොඩනගා ගන්නවා කියලා. තවම නැහැ ගොඩනගා ගනිමින් ඉන්නේ. ඉතින් අපි හැමෝටම අපි ආස විදියට අපේ ජීවිතේ ගොඩනගා ගන්න හම්බෙන්න ඕන ළමයි. මං හිතනවා අපි හැමෝටම එහෙම හම්බෙයි කියලා. නැද්ද? ඉතින් මේ ජපානයේ උදේ වැඩට ගිහිල්ලා රැත් වැඩට ගිහිල්ලා ආයේ පාක් එකක නෙමෙයි කිසිම තැනක ඇවිදින්න බැරි නිදහසක් නැති ළමයි ඉන්නවා. මං හිතන විදිහට මගේ දන්න මගේ යාළුවෝ. හැබැයි හැමෝටම කවදා හරි හොඳම විදිහට ජීවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙනවා. මේක තමයි වැදගත්ම දෙයක්. කොහොමද මේ දියැලේ ලස්සන? වාව් ළමයි ඒක මාරම ලස්සනයි. ඇත්තටම මම ගොඩක් වෙලා බලන් හිටියා ඒක දිහා. මම හිතුවා ඉතින් වීඩියෝ එකක් කරන් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නවා කියන එක. ඒක මාරම ලස්සනයි. මම උතන මගේ වීඩියෝ එකකුත් ගත්තා. සමහර ඉස්සරහට හම්බෙයි අපි බලමු. ඔය තියෙන්නේ මම ඇත්තටම ඔය කොළ ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ. අපේ ලංකාවේදී ඕතමන් එකක් අපිට නැහැනේ. මේ රටේ මේ වගේ රටකට එන්න බැයි. අපි ඕතමන් එකක් දකින්න ඇත්තටම මගේ පළවෙනිම ඕතමන් එක. ඒ නිසා මම ඒ කොළ දැක්කේ පළවෙනිම වතාවට. ඉතින් මට හරි ආසයි. මං කාලෙන් ඉඳන්ම ඇඳුමකුත් ලෑස්ති කරගෙන ඒකට මැච් කරගෙන තමයි ওই ගමන ගියේ. ඉතින් ඒ පරිසරය මාරම ලස්සනයි. පරිසරය ගැන තමයි ඉතින් මට ගොඩක්ම කියන්න තියෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ ඕතමන් එක කියන්න බැරි වුණා නම් ලබන පාර ඕතමන් එකේ ටෝකියෝ ඉන්න අය ගිහින් බලන්න. මේකට ගිහිනුත් ඇති. ඇත්තටම මේක ලස්සනයි. තව ඔය කෙරවල රතු පාට පොඩි පන්සලක් වගේ තියෙනවා. මං හිතන්නේ ඒකට යන්න පුළුවන්ද දන්නේ නැහැ. අපිට නම් යන්න බැරි වුණා. අර ඈතින් පේන චූටි රතු පාට එකක්. ඔන්න දැන් මාව පෙන්නන්න යන්නේ. බලන්නකො ළමයි. ඇත්තටම මාර ලස්සනයි නේද? අපි පරිසරයත් එක්ක ජීවත් වුණාම පරිසරයත් අපිට ලස්සන දේවල් දෙනවා. මම මේ ජපානයේදී ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි අපි කන ටොෆි කොලයක්වත් පරිසරයට දාන්න එපා කියන එක. මම ලංකාවේදීත් නම් ඒක කළා. ඉස්සර ඔෆිස් ඉවර වෙලා ට්‍රේන් එකේදී හැමදේම ගෙදරගෙන ආවා. ඉතින් ඒ හින්දා මේක මට විශේෂ පුරුද්දක් නෙවෙයි.
ඒ දන්නවදල මම ඊට වඩා ගොඩාක් ලස්සන තැන් අපේ ලංකාවේ තියෙනවනේ. අපි ඒවා ඇත්තටම S2 දැකපු මිනිස්සුනේ. හැබැයි අපි කොහේ හරි ලස්සන තැනකට ගියොත් අපි ටොෆි කොලයක් හරි එතන දාලා එනවා. මම කියන්නේ ඇත්තටම අපි අපේ ලංකාවේ දේවල් රැක ගන්නවා මදි සමහර තැන්වල. මේ වගේ රටකට ආවහම දැනෙනවා ඇත්තටම කියන්නේ අපේ ලංකාවත් කොච්චර මේ ඕනම මේ රටක් එක්ක තරඟ කරන්න පුළුවන් රටක්. මම මේ ජපානට වෙලා ලංකාව ගැන වර්ණනා කරනවා නෙවෙයි. ඒත් ඇත්තටම මට නම් මේ ලෝකෙ කොහේ රටක ගියත් ලංකාව තරම් නැහැ. කොහොමද ලස්සන පරිසරය. ලස්සනයිනේ. හැබැයි ළඟටම නම් යන්න විදියක් නැහැ. මෙහෙ එහෙම ගල් වලින් පැනලා එහෙම යන්න බෑ මේ පාක් එකේ. ඉතින් මම ওই වටපිටාවේ වතුර ලස්සනට වීඩියෝ කරා. ඔක ලස්සන සද්දයක් එක තමයි. මේ ඉන්නේ මම බේරගත්තු යාළුවෙක්. මම එයාගේ ෂූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. එයා උතනින් ගහන් යන්න දුන්නේ මම එයාව මේ පැත්තෙන් අල්ලගත්තා. එයාව අල්ලගෙන ගිහිල්ලා එතන එහා පැත්තේ තිබ්බ ගහක් උඩින් තිබ්බා. අපි අහලා තියෙනවනේ ඇස් ඉස්සරහා කුඹියකටවත් මැරෙන්න දෙන්න එපා කියලා. මම නම් ගොඩක් ඒක විශ්වාස කරනවා. අපි කාගේ හරි ජීවිතයක් අනිවාර්යෙන් බේරන්න ඕනි. ඔය තියන්නේ දැන් චුට්ට හවස් වෙනවා. මං ඉතින් ඒත් වීඩියෝ ගන්න කරන් අතෑරියේ නෑ. නම් මගේ යාළුවා සුංගිත් එයාත් vlog එකක් කරන්න නිසා එයා ලස්සන වීඩියෝ ගන්න නිසා එයාට ඉතින් කරදර කරන්නත් බෑනේ. ඉතින් මම සෙල්ෆ් වීඩියෝ ගත්තා. ඔය තියන්නේ. මේ ඉන්නේ බේරගත්තු යාළුවා. එයාගේ වීඩියෝ කැලකුත් මම දාලා. ඔය ඉන්නේ. මම එයාව ගිහලා ගහක් උඩින් තිබ්බා. කොහමද? දැන් ඉතින් එයාට යන්න පුළුවන්. ඔන්න ළමයි දැන් ටික අඳුරු වේගෙන එනවා. මේගොල්ලොන්වත් මම දැක්කා. මං චුට්ටක් කළා ඒගොල්ලෝ දිහා බලන් හිටියා. ගොඩාක් ඉන්නවා ළමයි එතන. ඇත්තටම ඒ හවස් වරු ඉඳගෙන මේ පරිසරයේ විඳින්න පුළුවන්. එකම ප්‍රශ්නයකට තිබ්බේ චුට්ටක් සීතලයි. එතකොට චුට්ටක් පරිසරයේ විඳින්න අමාරුයි. ගෙදර යන්න ඕන වගේ හැඟීමක් මට දැනුණා. අන්න තියෙනවා පන්සල. ඔය තියෙන්නේ. ඉතින් දැන් හවස් වේගන ඇත්තටම ළමයි හවස් වේගන කියන්නේ ওই විදිහට ඉර අපිට පෙවුනට එතකොට වෙලාව මට මතක විදිහට නම් හවස 3:00ට විතර වගේ. හවස 3:00 4 වෙද්දී දැන් දෙසැම්බර් වින්ටර් එකට ළඟ නිසා කළුවර වැටෙනවා ළමයි. ඒක සාමාන්‍යයෙන් ඉතින් අපි ඉගෙන ගත්ත දෙයක්නේ. ඒ කාලෙට දහවල කෙටි රාත්‍රිය දිගයි කියලා. ඔන්න දන්නේම නැතුව හිමින් කළුවර වැටුණා. ඔය තියෙන්නේ මං ආස වීඩියෝ කෑල්ලක්. ඉතින් මං ඒකත් දැම්මා. ඉතින් මමලා කවදා හරි මේක මටත් බලන්න පුළුවන්නේ. ඉතින් දැන් ටික අපි ගෙදර යන්න ලෑස්ති වෙන්න යන්නේ. සීතලයි. බැටරි නැහැ ෆෝන් එකේ. ගොඩක් ප්‍රශ්න. ඉතින් හිමින් අපි දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඔය තියෙන්නේ මෙන්න යාළුවෝ සිට එකක් මට ආයප්පව හම්බෙලා. අපි දැන් ওই පැත්තෙන් තමයි ආපහු පයින් යන්න තියෙන්නේ. ඕකේ අනිත් පැත්තෙන් තමයි අපි ආවේ. මුළු පාක් එකෙන් මං හිතන්නේ 75ක් විතර අපි ඇවිද්දා. ඔය දැක්කද ගල්? ඒ මට හිතෙන්නේ පෞරාණික භවයේ සංකේතයක් වගේ තමයි මට නම් දැනුනේ. මං ඉතින් ලොකුවට ඒ ගැන දන්නේ නැහැ කියන්නේ ඇත්තටම. හැබැයි දැන් අර ඉස්සරලා හින ආලෝකයෙන් තිබ්බ පරිසරය ටික අඳුරු වෙන්න පටන් අරන් ඉන්නේ. දැන් සීතලත් වැඩි. ඉතින් දැන් අපිට පුළුවන් ගෙදර යන්න. 3 පාරක් පාක් එකකට යන්න ගිහලා මේ 4 වෙනි පාර හරියටම ආපු පාක් එක ළමයි. හැබැයි 3 පාරම යන්න ආවේ මේ පාක් එකට නෙමෙයි පාක් 3කට. හැබැයි මට හිතෙනවා හොඳම පාක් එකට තමයි ආවේ කියලා. ජීවිතෙත් එහෙමයි නේද? මිස් වෙන දේවල් ගැන දුක් වෙන්න එපා ළමයි. මොකද අපිට දවසක ඊට වඩා හොඳ දෙයක් හම්බෙනවා. මං අත්දැකීමෙන් කියන්නේ. හරි. එහෙනම් යන්න හදන්නේ. මාරම සීතයි. ඔයාලට මගේ රියැක්ෂන්ස් වලින්ම පේනවා ඇතිනේ ඒක. දැන් ඔන්න අපි යන්න හදනවා. මං ඉතින් අංගිවත් ගත්ත බයි කියන්න. අපි දැන් ට්‍රේන් එකට එන ගමන් මං ආසම බීම බීලා එහෙනම් ගිහින් එන්නම්. ආයෙ vlog එකකින් හම්බෙමු. ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඕන. සයොනාරා. චා මතනේ.